හෙලෝ ගයිස් අද අපි බලමු ඊමේල් එකක් ඇයි ඔයාට වැදගත් වෙන්නේ කියලා. අද වෙනකොට ඊමේල් එක ප්‍රධාන සංවේදන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වුණාට ඔයාලා දැනන් හිටියද මේ ඊමේල් කියන එක හැදුනේ කොහොමද කියලා? 1971 වර්ෂයේදී ඇමරිකානු ඉංජිනේරුවෙකු වන රේ ටොම්ලින්සන් තමයි පළවෙනිම ඇට් ලකුණු ප්‍රයෝගික කරගෙන ඊමේල් එකක් කියවපු බවට ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේල් එකකින් තියෙන ප්‍රයෝජන මොනවද කියලා. ඊමේල් එක කියන්නේ ඔයාගේ වෘත්තීයමය අනන්‍යතාවය පෙන්වන්න පුළුවන් එක ටූල් එකක්. ගොඩක් කටි තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එයාලගේ ඩොකියුමන්ට් අස්ථානගත වෙන එක. ඒ වුණාට ඔයාලා මේල් එකක් කරා ඒ ඩොකියුමන්ට් ටික යවලා තිබ්බනම් ඔයාට පස්සේ කාලෙක හරි ඒ ටික ආයෙ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි අතීතයේදී ලිපි ලේඛන හුවමාරු කරගත්තේ තැපැල් මාර්ගයෙන්. නමුත් වර්තමානයේ වෙනකොට බොහෝ ලිපි ලේඛන හුවමාරු කරගන්නේ ඊමේල් මාර්ගයෙන්. ඒක වේගවත් සහ කාර්යක්ෂමයි. නමුත් වර්තමානයේ ලිපි ලේඛන හුවමාරු කරගන්නේ ඊමේල් මාර්ගයෙන්. ඒකට හේතුව තමයි වේගවත් සංවේදනය කිරීමේ හැකියාව. අතීතයේ ලිපි ලේඛන හුවමාරු කර ගැනීමට සාපේක්ෂව වර්තමානයේ ඊමේල් එකක් කරා ලිපි ලේඛන හුවමාරු කර ගැනීමේදී පිරිවැය ආම කරගන්න පුළුවන් අපිට. දැන් අපි බලමු ඊමේල් වල තියෙන අවාසි මොනවද කියලා. ඔයාගේ අතින් වැරදිලා මේල් එකක් කාට හරි යවුවොත් ඒ මේල් එක ඔයාට ඩිලීට් කරන්න බෑ. ඔයාට ආපු වැදගත් මේල් එකක් වුණත් ස්පෑම් එකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍ය දුරකථන සංවාදයකට වඩා ඊමේල් එකකින් පණිවිඩ කුමාරු කර ගැනීමට ගතවන කාලය වැඩි. ඊමේල් එකක් කරා ඔයාගේ ඩිවයිස් එකට වෛරස් එකක් වුණත් ඇතුල් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ මොන අවාසි තත්ත්ව තිබුණත් අදටත් ගෝලීය වශයෙන් සංවේදනය කිරීම සඳහා මේල් බහුලව භාවිත කරනවා. අපි තවත් වීඩියෝ එකකින් බලමු කොහොමද හරියට මේල් එකක් හදන්නේ කියලා.